මින් එක්ක බෑනියකෝ වැඩක් කරන්න. හිටපන් කරන්නම් හොඳ වැඩක් මොන්ට. ඒයි කසොන් තරෙදු මේනවා. මොකද ටීචර් මේ උදේ පාන්දර තරහ ගිහින් වගේ? මොකද්ද කසොන් මේ පන්ති එන ගඳ? ගඳක් එනවද? මට නම් ආවේ නෑනේ ටීචර්. ආවේ නෑ. බලපන් පොඩ්ඩක් කිව කරලා. එතකොට ඒ හොඳ ගඳක්. මොකද්ද ටීචර් ගඳ? අමුතු ගඳක් නේ. ඒක තමයි ඔහෙට කිව්වේ මං. එන්නේ තනිකරම මහ බොම්බිලි කරවල ගඳ. මොකද බොම්බිලි කරවල කාලාවිල පඩේරියේ. ටීචර් මොකද ඒ පාර? මං හිතන්නේ ටීචර් පන්තියේ දවස් 3කින් විතර අතු ගාලා එහෙම නෑනේ. ඒකයි ඔය ගඳ. ඈකෝ මට ඉස්කෝලේ එන්න බැරුනේ දවස් 3යි. ඒ දවස් 3ට පන්ති අතු ගාලවත් නැද්ද? කසොන් මොකද්ද මේ කියන කතාව? අතු ගාන වැඩේ බැලුවේ නැත්තේ? අතු ගාන වැඩේ නම් මං තක්කෙටම බැලුවා ටීචර්. තක්කෙට හරි. අතු ගාවන මේ පන්තියේ මොකද මේ ඉච්චර ගඳ? බලනවා. අනික දැන් තරිඳුවා කිව්ව නේද පන්තියේ දවස් 3කින් අතු ගාන නැහැ කියලා. අවුද බොරු කියන්නේ නේද මට? අයියෝ නෑ ටීචර්. මේකනේ කේස් එකනේ. අතු ගාන්න කොස්සක් තිබ්බේ නෑ ටීචර්. ඊට පස්සේ මේ අතු ගාලා නෑ. කොස්සක් තිබ්බේ නෑ කියන්නේ. දැන් ගිය සතියේනේ පන්ති ළමයිගේ රුපියල් 10 එකතු කරලා ඔයාමනේ කොස්සක් ගෙනාවේ. දැන් කෝ ඒ කොස්ස? ඒක දන්නේ නෑ ටීචර්. කොහොම හරි පන්තියේ තිබ්බා. අපි ඇවිල්ලා උදේ බලද්දි ඒක නෑ. තිබ්බ නෑ ගන්නේ. හෙව්වේ නැද්ද කොස්ස? කොස්ස නෑ කියලා හිටිය පන්ති අතු ගන්නතෝ. බලනවා ගඳ පන්තියේ. කොස්ස නැත්තම් එහා පන්තියේ කොස්ස හරි ඉල්ලගෙන අතු ගන්න තිබ්බනේ. අපි බැලුවා ටීචර් එහා පන්තියේත් කොස්සක් තිබ්බේ නෑ එදා බලද්දි නා. අද නම් කොහොමද දන්නේ නෑ ටීචර්. මන් දන්නේ කොහොම හරි පන්ති අතු ගාලා තියෙන්න ඕනේ ඉස්කෝලේ පටන් ගන්න කලින්. තේරෙනවද? දන්නවනේ නැත්තම් මගේ හැටි දෙනවා මුළු පන්තියටම. අනේ ටීචර් ඒක අසාධාරණයිනේ. ඒක මට අදාළ නෑ. ඒ වගේම නැතුණ කොස්සත් හොයන්න ඕනේ පන්ති ළමයි එකතු වෙලා. තේරෙනවද? මොකද පන්ති ළමයිගේ සල්ලි එකතු කරලානේ කොස්ස ගත්තේ. නැත්තම් මං ඒක ගැනත් බලා ගන්න. ඉතින් ටීචර් කොහින් ගිහලා කොස්ස හොයන්නද? ඒක මමම කියන්න ඕනද? බලලා වටේ පිටේ පන්ති වල එහෙම. මොකද බැරි වෙලා අරන් ගිහිල්ලක් දන්නේ නෑනේ. හොඳයි ටීචර් අපි බලන්නම්කෝ. යනවා දැන්. ගිහින් කොස්සක් හොයාගෙන පන්ති අතු ගාලා කොස්ස හොයා ගන්නවා. යනවා. හරි ඉතින් ඕකට කෑ ගහන්න ඕනේ. මේ මමයි දැන් පන්ති අතු ගාන එක බලන්න හිටියම. කොහොම නතර වෙනකො කොහෙද යන්නේ උඹ? හැයි බං උඹට ඇහුන්නේ නැද්ද ටීචර් කිව්වා කොස්සක් හොයාගෙන පන්ති අතු ගන්න කියලා? ඇහුණා හොඳටම ඇහුණා. ඉතින් එහෙමයි කියලා ඉතින් කොහින්ද අපි කොස්සක් හොයන්නේ? එහා පන්ති වලින් නම් පුතේ කොසු නම් දෙන්නේ නැහැ අපිට. මොකද මං මේ කොසු දෙන්නේ නැත්තේ අපිට? අනික පන්ති අතු ගාලා අපි ගිහිල්ලා දෙනවනේ. උඹ දන්නේ නැහනේ අර දවස් ටිකේ මං ගහපු ගේම. ඒ පන්තියේ කොසු උස්සලා අපේ පන්තියට ගෙනල්ලා අපේ පන්තියේ නම ගහ ගන්නවා. කොහොම හරි වැඩේ මාට්ටු නා බං. මං පොඩ්ඩක් ඉතින් අරුන්ගෙන් බැනුණුත් අහගෙන උන් කිව්වා ආයි කොස්සක් හොයාගෙන පැත්ත පලාතක එන්න බෑ කියලා. ඒකනේ බං උනේ වැඩේ. හරි වරෙන්කෝ ෂේප් එකේ යන්න. මොකද මෙච්චර උදේ පාන්දර මොකෙක්වත් ඇවිල්ලත් නැති ඇති. යමන්කෝ හිමීට ෂේප් එකේ ගිහිල්ලා බලලා කොස්සක් තිබ්බොත් හිමීට ගෙනල්ලා අතු ගාලා ගිහිල්ලා තේම මං ආපහු. හරි එහෙනම් යමන්කෝ. උඹ කියන හින් තමයි එන්නේ මං. නැත්තම් වෙන දෙයකට නෙමෙයි. හරි වරෙන්කෝ කතා නැතුව. මේ වෙලාවට අපේ වෙලාව හොඳයි වගේ පන්තිේ කවුරුත් ඇවිල්ලා නැහැ බං තාම. ඒක තමා බං මං කිව්වේ. මුන් කවද්ද බං කලින් ඉස්කෝලේට ආවේ? මේ හරි බං ඒකෙන් මේකෙන් වැඩක් නැහැ. හොයපන්කෝ කොස්ස අරුන් එන්න කලින් ඉක්මනට අතු ගාලා ගෙනල්ලා තියන්නත් එපේ. හරි එහෙනම් උඹ ඔය පැත්තේ බලපන් මම මේ පැත්තේ බලන්නම්කෝ. ඉක්මනට හොයාගෙන ගිහලා අතු ගන්නත් එපේ. නැත්තම් ඉතින් ටීචර්ගෙන් කණ්ඩනේ වෙන්නේ. හරි එහෙනම් බලහන්කෝ. මේ පැත්තේ නම් නෑ බං. ඔය පැත්තේ තියෙනවද? හිටපන් මේ තාම හොයනවා බං. අයියෝ ඔක ඉක්මනට හොයපන්කෝ නිකන් පිදුරු කොටේ ඉදි කට්ටක් හොයනවා වගේ නුඹ. හරි බං හිටපන්කෝ කෑන ගහ. මේ මොකද්ද යකෝ මේ ඇස්සේ දාලා තියෙන්නේ? මේ තියෙන්නේ බාන්නේ. මචං මෙන්න බාන්නේ හම්බුණා. අඩෝ සුපිරි බං. වරෙන් ඉක්මනට පන්තියට ගිහිල්ලා පන්ති අතු ගාලා ඇවිල්ලා තියමු ආපහු ඔක තිබ්බ තැනින්ම. හරි බං යමන්කෝ ඉක්මනට. මේ ලව් කරන්න ඉක්මන් කරහන්කෝ. ඕක ගිහින් තියන්නත් එපේ. මේ ලව් නෙමෙයි බං මෙන්න මේ ඇවිල්ලා බලහන්කෝ කොස්ස දිහා. ඇයි මොකෝ කොස්සට හංවත් ඇවිල්ලාද? ඔය තියෙන්නේ බං ලස්සනට. අයියෝ ඒ මගුලන් නෙමෙයි බං කියන්නේ. බලපන් කොස්සේ පාටයි කොස්සේ හැඩයි නිකන් අපේ කොස්ස වගේමනේ බං. අඩෝ ඕමයි මේ ඔය කොස්ස පොඩ්ඩක් මගේ නැහැ ඊළඟට ගාවපන්කෝ. ඔන්න. මොකද බං කොස්ස නැහැ ගාවන්න කිව්වේ? මොකද බං හරියටම මීට දවස් 3කට කලින් මං නිමලයාගේ පස්සට යන්න බං ඕකේ. ඕ කන්නේම බොම්බිලි කරවලනේ බං. ඒ බොම්බිලි ගඳ ආව කොස්සේ ඊට පස්සේ මං බැලුවේ ඒකයි මේකෙත් ගඳ එනවද කියලා. හරියටම හරි බං මේකෙත් ගඳ එනවනේ බං. අඩෝ ඒ කියන්නේ මුන් අපේ කොස්ස උස්සලා බලපන් පන්තියේ නමක් ගහගෙන බං කොස්සේ.
ඒක තමයි බං මටත් හිතෙන්නේ. මුන්ට හොඳ වැඩක් කරන්න ඕනේ බං. මේ දැන් පන්ති අතු ගාලත් ඉවරකේ අපි මේ කොස්ස හංගලා දාමු බං. ඕන වෙනකොට අරන් පන්ති අතු ගාලා තියමු. එතකොට බලමුකෝ. හරි මුලින් හොයාගන්න බැරි තැනක ඕක හංගලා වරෙන්කෝ. ඔතන හංගපන්කෝ. මේ අරුන් කොස්ස හොයන් ආවොත් මොකද බං කරන්නේ? ඉතින් බං අපි ගත්තෙත් නෑ, අපි දැක්කෙත් නෑ. අනික අපේ තියෙන්නේ අපේ කොස්ස. හැබැයි උන්ට කියන්නේ අපේ කොස්සක් තියනවා කියලා. ඕකෝම තියලා තියමු බං. අතු ගන්න වෙලාවට එළියට ගමුකෝ අපි. එතකොට ඉවරනේ වැඩේ. අඩේ උඹේ මොලේ තමයි මොලේ නේ බං. දන්නවනේ සගෝ ඉතින් ඉගෙන ගන්න මුල් දැන් නොදුන්නට මං අනිත් ඒවත් නේ මුල් දැන දෙන්නේ. ඒක ඉතින් උඹ හොඳටම දන්නවනේ. ඔව් දන්නවා. හොඳින්ම දන්නවා. මේ ඒක නෙමෙයි අරුන් කොස්සක් හොයන් ආවොත් මොකද බං කියන්නේ? ඉතින් මං කිව්වේ අපේ කොස්සක් නෑ උඹලගේ කොස්ස අපි ගත්තෙත් නෑ. එච්චරයි කියන්නේ. එතනින් එහා මොකුත් නෑ. මොන හරි ටෝක් කරන් ආවොත් නම් කෙලිමු බං. හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න. අඩෝ උඹ චන්දිය වෙලානේ බං ඔය ටිකට. නැතුව බෑනේ බං. රුපියල් 10 පට්ටමාරුවෙන් පන්ති ළමයිගෙන් එකතු කරලා ගත්ත කොස්සනේ බං. නිකන් ඔහම යන්න දෙන්න පුළුවන් මේකට. කසුනා තරිඳුවා. අඩේ කිච්චා මොකද බං මේ පැත්තේ පාරවත් වැරදිලාද? මොන පාරද බං? මං හොන කිව්වා වගේ කියන්නම් ඕක ඇවිල්ලා තියෙන්නේ කොස්ස හොයන් යන්නද කොහෙද? සිරාවටම? ඔව් බං. මේ උඹ කොස්ස දැක්කෙත් නෑ මං කොස්ස දැක්කෙත් නෑ උඹ ගත්තෙත් නෑ මං ගත්තෙත් නෑ උඹ හැංගුවෙත් නෑ මං හැංගුවෙත් නෑ. තේරුණාද? ඔව් බං. එකෙන් මිටින් ආය. මේ හරි යමන්කෝ අරවට සැක හිතෙන්න කලින්. මට නම් දිරවන්නේ මුන් දෙන්නගේ කසුකුසුව. හිටපන්කෝ බලන්න. කිච්චෝ මොකෝද උදෙන්ම මේ පැත්තේ? මම මේ සීනි 500ක් ඉල්ල ගන්න ආවේ බං උඹලගේ පන්තියේ තියනවා කියලා ආරංචි වුණා. මොන සීනිද බං අපේ පන්තියේ? උඹට ඔල්මරොන්නන්ද? අනික මේක ඉස්කෝලේ තේ කඩයක් නෙමෙයිනේ. මේ කසුනා හොඳින් මතක තබා ගත යුතුයි. පූල් හොරා කරෙන් දෙනයි වගේ සීනි හොරා කටෙන් දෙනයි හරිද? යකෝ උඹට ඔල්මරොන්නන්ද බං? හාල් කැවිලද හාල්? මේ කිච්චෝ වයින් වරෝ කතා නැතෝ වරෙන් කෙලින්ම කතාවට. එකේ කැනුම් පද කියවන්නේ මෙතන. කතාවට නේ. එන්නම් කතාවට. කෝ උඹලා අපේ පන්තියෙන් ගෙනාව කොස්ස. මොන කොස්සද බං? මොන කොස්සක් ගැනද උඹලා කියන්නේ? ගුරු පාට මිට තියෙන යට කෙඳි වල රෝස පාට කෙඳි. උඩ කොක්කක් වගේ කළු පාට කෑල්ලක් තිබ්බ කොස්සකෝ. කියපන් මට. මේ කිච්චා මටත් මල පයින්නවා. උඹ රෝන්ටෝක් දෙන්න එපා. අපි අනික උඹලගේ කොස්සක් ගත්තේ නෑ. තේරුණාද? අනේ නිකන් ඵලයන් බම් බොරු කියන්නේ නැතුව උඹලා අපේ පන්තියට හොරෙන්ම රිංගලා කොස්සක් උස්සන් එනවා අපේ එහා පන්තියේ සඳුනි නංගි දැකලා. ඒකේ තමයි මං එනකොට කිව්වේ මට ඕක. හොඳ ඉතින් අපේ කොස්ස දෙනවද? නැත්තම් මං බලා ගන්න දෙයක් ගැන. ඇයි උඹ මොනව කරන්නද? කොන දෙයක් කරපන් බලන්න. අපිත් නිකන් ඉදී කියලා හිතන්න එපා කටප්පුක තියාගෙන. මේ කිච්චෝ හොඳ ඉතින් ඵලයන් අපේ පන්තියෙන්. උඹලා එහෙම නේ ටෝක් කරන්නේ මට. හරි මේක මෙතනින් ඉවර නෑ බලාගමුකෝ අපේ සෙට් එක ආවම ගහනවා උස්සලා පොලේ උඹලා දෙන්නවම හිටපන්. ගහපන්. මේ ඉන්න ගහපන්. පුළුවන් නම් ගහපන්. ගහපන් ඉතින් ගල් ගිල්ල වගේ ඉන්නේ. දැන් ගහනවා කිව්වේ. උඹලටද? ගහපන් පුළුවන් නම්. ගණින් අත හොඳ හිතින්. අනේ යකෝ උඹට බය වෙන්න මම. ඇද්දඹට තෝනේද? උඹ එහෙනම් මට පයින් ගෑවෝ නේද? ඔව් ඇයි? හිටපන් අපේ පන්තියේ සෙට් එක යනකල් බලාගමු අපි මේක. අනේ නිකන් ඵලයන්ම යන්න දැන් ගුඩික් කාලා කියවන්න එනවා. ඒකනේ බං එක පාරයි දුන්නේ. හොඳ ඉතින් දීපන් කොස්ස නැත්තම් දන්නෝනේ අපේ සෙට් එක ආවම. අනේ මේ කිච්චෝ නිකන් ඵලයන්ම යන්න දැන් නෝන්ඩි වෙන්න තු ගුඩික් කාලා මෙතන. එහෙමනේ. හොඳයි මම බලා ගන්නම් උඹලා දෙන්න ගැනම. ළමයි මොකද මෙතන වෙන්නේ? ටීචර්? ඔව් ටීචර් තමයි මට කියනවාද මොකද මෙතන වෙන්නේ කියලා? අයියෝ මුකුත් නෑ ටීචර් මං ගිහින් එන්නම්. බලපන්කෝ අර ඉස්සලා ගියපු ලස්සන. ඒක තමයි මම. ළමයි ඇයි ටීචර්? මට කියනවාද මොකද මෙතන උනේ කියලා? අයියෝ විශේෂ දෙයක් උන්නේ නෑ ටීචර්. මේ මගේ අකවුස ගන්නද කියනවාද? අයියෝ ටීචර් ඔකට යකා උස්සගෙන වැඩක් නෑනේ. අපි කොස්ස හොයාගෙන ආවා. කොස්ස හොයාගත්තද? කොහෙද තිබ්බේ කොස්ස? එහා පන්තියේ උන් ටීචර් කොස්ස අරන් ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි උන්ට ඕරෙන් පන්තියට පැනලා කොස්ස උස්සන් ආවා. ඒ ආවට පස්සේ තමයි අර කිච්චා ආවේ අපේ පන්තියට කොස්ස හොයාගෙන. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. දැන් රන්නුනාද ඔය දෙන්න? අයියෝ නෑ ටීචර් නෑ ජීවිතේට නෑ ටීචර්. රණ්ඩුන් නැත්තම් කමන්නේ. මොකද ඉතින් කොස්සක් ඉඳ රණ්ඩු වෙලා වැඩක් නෑනේ. නේද ළමයිනේ? ඒකනේ ටීචර්. අපි නෑ
මේ කසුනරන් කෙල්ලෙක් ඉඳරන්න උනත් තමයි. ඒ බూరు මොකද්ද ඒ කතාව? නෑ ටීචර් විහිළුවක් කරේ. මුන් වෙන්නේ කො විහිළුවක් කරනවද? මුන් එනම් මට පයින්ොත් ගැහුවනේ. හොඳයි අපි බලාගමුකෝ අපේ පන්ති අනිත් උන් ආවහම අපේ කොස්සත් උස්සල මටත් පයින් ගැහුවා. ඊට මං කරන්නම් ඔය කසුනටයි තරිඳුවටයි හොඳ අඟුලියක් අමරන්න. උන් දෙන්න දන්නේ නැහැ තාම මේ හිච්චා කියන්නේ කවුද කියලා. අර එන්නේ හිපාටෝ ටික ඔක්කොම උනාට පස්සේ තමයි එන්නේ. මේ නිමල අර බලපන්කො හිච්චාට උදෙන් ඇවිල්ලානේ බං. ඒකනේ බං මූ මොකද බං අද උදෙන් ඇවිල්ලා. සඳුලියත් උදෙන් එන්නේ කිව්වද? හිච්චා මොකද උඹලට දැන්ද මතක් වුණේ ඉස්කෝලේ එන්න? මොකද බං උඹට මල පැනලා? මල පයින් නැද්ද කියහන්කෝ. උදේම ඇවිල්ලා බලනකොට මොකෙක්වත් නැහැ පන්තියේ. ඊට පස්සේ මං වාඩි වෙලා ඉන්නකොට පන්තියට වෙලා එහා පන්තියේ උන්ට ගියවිලා මට හොඳටම ගහලා ගියා බං යන්න. අඩෝ එහා පන්තියේ උඹට ගැහුවා? ඔව් බං. උඹ මොන මගුලක්ද කරේ කියපන් එහා පන්තියේ උන් ඇවිල්ලා ගහලා යනකල්. උඹලා නම් කියයි බං මම තනියම උන්ගේ 60 උටමාරක් හිටියා. උන් ආවා අපේ කොස්ස ගත්තා. උඹලා අපේ කොස්ස ඉස්සුව නේද කියලා ඇහුවා මගෙන්. මං කිව්වා නෑ ඕක අපේ කොස්ස කියලා. ඇහුවේ නෑ මට හොඳටම ගියා බං. මුං යෝච්චිලටකෝ මුංවත් තියන්න වටින්නේ නෑ නියකෝ අපේ පන්තියකට ඔහොම ගහලා යන්න. මේ මොකද කරන්නේ බං අපි මේකට? මොනව කරන්නද බං? අපේ පන්තියට ඇවිල්ලා ගහලා තියෙන්නේ. අපි උන්ගේ පන්තියට පැනලා උන්ගේ පන්තිය ඔක්කොටම කෙලිමු බං. මේ ටීචර් මොකද කියන්නේ උඹ එනවද කෙලින්න උන්ගේ පන්තිය උන්ට? නැත්තම් බూరు මමනේ පන්තියේ උන්ගෙන් ගොට කෑවේ. මම එන්නේ නැතෝ වෙන මොකා එන්නද? මේ කියව ඉඳලා මදි. යමන්කෝ අපි ගිහිල්ලා කෙලලා එන්න මුන්ට. මේ හරි යමන්කෝ. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. උන්ගේ පන්තියේ ඔක්කොම ඇවිල්ලා හිටියොත් නම් කේස් එක අවුල්. මොකද අපි 3 දෙනායිනේ බං මෙතන ඉන්නේ. අයියෝ නෑ බං. උන්ගේ ඇවිල්ලා ඉන්නේ කසුනයි තරිඳුවයි විතරයි. උඹ සිරාවටමද කියන්නේ? ඔව් බං. උන් දෙන්න විතර මේ පන්තියේ ඇවිල්ලා ඉන්නේ. ඊයා බං උඹ උන් දෙන්නගෙන් ගොටි කෑවේ. ඊයා බං ඒ ගොන් මෝඩ තකතිරු දෙන්නගෙන්ද මං ගොටි කෑවේ. උඹ අපේ පන්තියේ කියන්නත් ලැජ්ජයි බං. අනේ මේ කටවගෙන හිටපල්ලා. අනික මං උදේට කාලා ආවෙත් නෑ. අනික මං දැක්කේ නෑ උන් දෙන්න එනවා. උන් දෙන්න ඇවිල්ලා මට ගහගෙන ගියා එකපාරම. මං දන්නවද මේ මොකද්ද මේ වෙන්නේ කියලා. පස්සේ තමයි සීන් එක දන්නේ. උන් දෙන්න මට ගැහුවා කියලා. ඉතින් මං කියලා මොනව කරන්නද? හරි. දැන් අපි දෙන්න ඕනේද බං උන් දෙන්නට ගහන්න? උඹ ගිහින් තනියම ගහලා වරෙන්කෝ. අනේ ඵලයන් බං. උඹලා එහෙන පාප මිත්‍රයෝ බං. බලපන් පන්තියකට ගහලා ගිහින් උඹලා දෙන්නට ගානක්වත් නැහනේ. ඔන්න දේශනාව පටන් ගත්තා. හරි යමන්කෝ උන් දෙන්නට කෙලලා එමු අපි. අන්න එහෙම වරෙන්. අද දෙන්නම් අරුන් දෙන්නට මදි නොකියන්න. මේ මට පව් කියලාත් හිතෙනවා බං අරෝ ගැන. කවුද? කිච්ච ගැනද? ඔව් බං උඹ පයින් ගෑවුවනේ උට. හරි ඉතින් මං උට ගැහුවේ වෙන සීන් එකකටත් එක්ක බං. ඕකා එදා සඳුනිව සෙට් කරන් සඳුනෙත් එක්ක යනකොට මට හෙන ලයින් එකක් දුන්නේ බං. හෙන ටෝක් එකක් දැම්මා. ඒකට තමයි මං මොකක් දුන්නේ උට. නැත්නම් මං ගහන්නෙත් නෑ. ඒව කැත වැඩ බං. කෙල්ලෙක්ින්ද කොල්ලෙක්ට ගහනවද බං ඔහොම? මං දන්නවනම් ගහන්න දෙන්නෙත් නෑනේ උඹට. හරි බං. දැන් ඕන දේ වෙලා ඉවරනේ. දැන් ඕක ගැන හිතන්නද හිතපන්කෝ. හරි බං. මේ ඒක නෙමෙයි කෝ බං අපේ පන්තියේ අනිත් උන්. කවුද බං දන්නේ ඉතින්? අඩෝ මොකද බං කෑ ගහන්නේද? වරෙන්කෝ පොඩ්ඩක් එළියට. ඒ මොකද බං අපි එළියට එන්නේ. ඔබ කියන පදේට නගන්න අපි කවුද? හරි බං. චුට්ටක් වරෙල්ලක් එළියට. හරි යමන්කෝ අපි එන්න. මේ අරෝ එළියට එන්න කියූප එක නම් මට දිරෙුවේ නෑ හැබැයි. ඔව් බං මටත් එහෙම තමයි. කෝකටත් ගිහිල්ලා බලමුකෝ අපි දෙන්න ඉන්නවනේ. හොඳයි එන යමන්කෝ බලන්න. මේ කෝබන් අරු නෑනේ තාම. හිටපන් ඔහොම ඉවසලා අරුන් ටික එක්කන් එයි බලමුකෝ ආවහම. අර එන්නේ කියනකොටම මේ මොකෝ වැඩේ උනේ අරුන් දෙන්න එන්නම් කිව්වද? ඔව් ඔය මාත් එක්කන් පිටිපස්සෙන් ආවේ. මේ අපි දැන් මොකද කරන්නේ අරුන් දෙන්න ආවහම? මොනවා කරන්නද බං? ආවහම අල්ලගත්තා කෙලියක් දෙන්නටම. කෙලින්නම් අද මේ අතන කිච්චත් ඉන්නවනේ බං. දැන් හරිනේ ආසාව. මට හිතෙන්නේ ෂුවර් එකට අපි දෙන්නට කෙලින්න තමයි එන්න කියලා තියෙන්නේ. හරි. දැන් මොකද බං කරන්නේ අපි? ෂේප් එකේ මාරු වෙමුද? පිස්සුද බං? දැන් ෂේප් එකේ මාරු වෙන්න. දැන් ෂේප් එකේ මාරු වුණොත් උඹට වෙන්නේ චීතේ හැටේ නම් ඉන්න තමයි.
වෙන දෙයක් වෙන්න කියලා වරෙන්ක යන්න. අන්න අරුන් දැන් එනවා. මොකද මං අපිට කතා කරේ? කතා කරේද? කතා කරේ උඹලා මොකද මේ කිච්චර ගහලා තියෙන්නේ? කියපන් බලන්න. උඹ කවුද මං ඒක අහන්න? උඹට අදාළ නෑ නේ ඒක. මේ රෝන් ටෝක් දීගේ වෙන්න බං මට ගහලා මදිවට රෝන් ටෝක් දෙන්න එනවා. ඇයි කුටි කෑව මදි වුණාද? මුන් දෙන්නගේ සද්දේ බලපංකෝ. සද්ද තමයි ඇයි? උඹට ඇද්දොඹට තවෝනේද? උඹ මට ගහන්න නේද? ආවා මෙතන අපිත් එක්ක ගහගන්න. දැන් හරිනේ. දැන් ඉතින් ඊටපල්ලවම. කොයි බලගේ කට විතරයි වැඩක් නෑ. අපි යනවා යන්න. තොනටිය. අම්මේ බැරියෝ. අයියෝ. හොඳින් මතක තබා ගත යුතුයි කිච්චෝ. අනුන්ගේ කොසුස්සන් දෙපෝ.